අයිබෝවන් අද අපේ ගැඹුරු විමසීම යොමු වෙන්නේ යෙදුම් රාමු එහෙම නැත්නම් ඇප්ලිකේෂන් ෆ්‍රේම්වර්ක්ස් ගැන. SETs 10 පාඨමාලාවේ පළමු දේශනෙන් ගත කරුණු ටිකක් තමයි අපි බලන්නේ. මේක මෘදුකංග ඉංජිනේරු අධ්‍යනාංශයේ දේශනයක් නේ. ඔව්. ඉතින් අපි අරමුණ තමයි මේ දේශනේ තියෙන අර ප්‍රධාන දේවල් ටික සරලව තේරුම් ගන්න එක. ඒ කියන්නේ පාඨමාලාවෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ මොන තාක්ෂණයන්ද කතා කරන්නේ ලකුණු දෙන විදිහ සහ අර හරිම වැදගත් මෘදුකංග මූලධර්ම ටික. හරියට හරි. විශේෂයෙන්ම කර්මාන්තයේ දැනට පාවිච්චි වෙන ස්ටෑන්ඩඩ් ක්‍රම මූලධර්ම හොඳම භාවිතයන් වගේ දේවල් ගැන මූලික අදහසක් මේකෙන් දෙනවා. ඒක වැදගත්. එහෙමනම් මුලින්ම බලමු මේ SETs 10 පාඨමාලාව. ඒ කියන්නේ මොන වගේ එකක්ද කියලා. ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ කර්මාන්තයේ පිළිගත් ප්‍රමිතීන්ට අනුව බහුලව පාවිච්චි වෙන යෙදුම් රාමු ෆ්‍රේම්වර්ක්ස් යොදාගෙන ඇප්ලිකේෂන්ස් හදන හැටි ගැන. භාෂා විදිහට Java සහ JavaScript තමයි මූලික වෙන්නේ. හරි. එතකොට අරමුණු පෙට්ටෙන් ගත්තොත් කර්මාන්තයේ භාවිතයන් ඉගෙන ගන්න එක, JavaScript වල අලුත් දේවල් දැනගන්න එක, full stack development ඒ කියන්නේ ඇප්ලිකේෂන් එකක front end back end දෙකම කරන්න පුළුවන් වෙන එක. ඒ කියන්නේ සම්පූර්ණ යෙදුමක්ම. ඊට අමතරව NoSQL databases, MongoDB වගේ සහ REST සේවා හදන විදිහ ඉගෙනීමත් මෙතන ඉලක්කයක්. ඒ කියන්නේ කෝස් එක ඉවර වෙනකොට ශිෂ්‍යයෙකුට JavaScript, MongoDB පාවිච්චි කරලා full stack web app එකක් හදලා අවශ්‍ය නම් ඒකේ back end එක Java වලින් ලියපු service එකකින් replace කරන්නත් පුළුවන් වෙන්න ඕන. නම්‍යශීලී බවක් තියෙනව නේද? අනිවාර්යයෙන්ම ඒක තමයි අරමුණ. තාක්ෂණයන් ගත්තොත් JavaScript පැත්තෙන් React.js, Node.js, Express.js වගේ දේවල්. React, Node. Java පැත්තෙන් Spring Boot, දත්ත ගබඩා විදිහට MongoDB. අර containerization කියන එකත් කතා කරනවා. containerization. ඒ කියන්නේ Docker වගේ දේවල්ද? ඔව්, යෙදුම් deploy කරන එක ලේසි කරන ක්‍රමවේද. හරි. then again පැත්තට පොඩ්ඩක් යමුද? ලකුණු දෙන විදිය කොහොමද? ප්‍රායෝගික පැත්තට තමයි බර දීලා තියෙන්නේ. පැවරුම් දෙකක් තියෙනවා 40ක් සතක් එකකට 20ක් 20ක් ගානේ. හරි. midterm එකට 20ක් සතයි, final exam එකට 40ක් සතයි. එතකොට practical දැනුම තමයි ගොඩක් බලන්නේ. ඔව්. තියරි විතරක් නෙවෙයි, ඒ දේවල් පාවිච්චි කරන්න පුළුවන්ද කියලාත් බලනවා. හොඳයි. දැන් අපි යමු අර හරිම වැදගත් කියපු solid මූලධර්ම පහට. මේවා object oriented programming වලදී අනිවාර්යයෙන්ම වගේ අනුගමනය කරන්න කියන දේවල් නේද? ඔව්. කේතේ පැහැදිලි බව, නඩත්තු කිරීමේ පහසුව, අලුත් දේවල් එකතු කිරීමේ හැකියාව මේ ඔක්කොමද මේ මූලධර්ම උදව් වෙනවා. පළවෙනි එක single responsibility principle. මම තේරුම් ගත්ත විදියක එක ක්ලාස් එකක් වග කියන්න ඕන එකම එක දෙයකට විතරයි. එහෙම නේද? හරියට හරි. එහෙම නැත්නම් ඒ ක්ලාස් එක වෙනස් වෙන්න තියෙන්න ඕන එකම එක හේතුවක් විතරයි. එතකොට එක තැනක් වෙනස් කරද්දී අනිත් ඒවා අවුල් වෙන්නේ නැහැ. තේරුම් ගන්නට ලේසි. දෙවෙනි එක open close principle OCP. මේකෙන් කියන්නේ software entities. ඒ කියන්නේ classes, modules වගේ දේවල්. අලුත් දේවල් එකතු කරන්න extension විවෘත වෙන්න ඕන. හැබැයි තියෙන කෝඩ් එක වෙනස් කරන්න modification වහලා තියෙන්න ඕන. ඒ කියන්නේ පරණ කෝඩ් එක අල්ලන්නේ නැතුව අලුත් ෆන්ක්ෂනලිටි එක එකතු කරන්න පුරුවන් වෙන්න ඕන. ඇබ්ස්ට්‍රැක්ෂන් වගේ දේවල් වලින් දෙක කරන්නේ. ඔව්, ගොඩක් වෙලාවට ඇබ්ස්ට්‍රැක්ෂන්ස් පාවිච්චි කරනවා. තුන්වෙනි එක list cost substitution principle LSP. මේක ටිකක් සංකීර්ණයි වගේ. ඒ කියන්නේ බේස් ක්ලාස් එකක් තියෙන තැනකට ඒකෙන් හදන ඕනම සබ් ක්ලාස් එකක් දැම්මම ප්‍රශ්නයක් වෙන්න බෑ කියන එකද? ඔව්, හරියටම කිව්වොත් සබ් ක්ලාස් එක parent ක්ලාස් එකේ behaviorට වෙනස් කරන්න බෑ. parent එක බලාපොරොත්තු වෙන විදිහටම සබ් ක්ලාස් එකත් වැඩ කරන්න ඕන. හරි. හතරවෙනි එක interface segregation principle ISP. මේකෙන් කියන්නේ client කෙනෙක්ට ඒ කියන්නේ interface එකක් use කරන ක්ලාස් එකට එයාට අදාළ නැති methods implement කරන්න බල කරන්න හොඳ නෑ. fat interfaces එපා කියන එක. ඔව්, ඒ වෙනුවට පොඩි අදාළ ඉන්ටර්ෆේසස් කීපයක් හදන එක හොඳයි. තේරුණා? අන්තිම එක dependency inversion principle. මේකෙදි කියන්නේ high level modules, ඒ කියන්නේ business logic වගේ දේවල් තියෙන ඒවා low level modules. උදාහරණයක් විදිහට database access කරන කෝඩ් එකක් වගේ මත සෘජුවම depend වෙන්න හොඳ නෑ. එතකොට දෙගොල්ලම abstractions මත, ඒ කියන්නේ
ඉන්ටර්ෆේසස් වගේ දේවල් මත ඩිපෙන්ඩ් වෙන්න ඕන. එතකොට කොටස් අතර බැඳීම අඩු වෙනවා, සිස්ටම් එක ෆ්ලෙක්සිබල් වෙනවා. මේ solid මූලධර්ම ටික හරිම වැදගත් වගේ මෘදුකාංග නිර්මාණයේදී. අනිවාර්යෙන්ම ඊට අමතරව තව පොදු මාර්ගෝපදේශ ටිකකුත් දේශනේ තියෙනවා. ඔව් අර ප්‍රශ්නේ විසඳන්න කලින් හොඳට හිතන්න, පොඩි කෑලි වලට කඩන්න, සරලව තියාගන්න, keep it simple and stupid වගේ දේවල්. වැරදි වලින් ඉගෙන ගන්න එක, හදන software එකේ අරමුණු මතක තියාගන්න එක සහ හරිම වැදගත් දෙයක් තමයි අපි පරිශීලකයා නෙවෙයි කියන එක තේරුම් ගන්න එක. You are not the user. ඒක නම් ඇත්ත. අපි හිතන විදිහට නෙවෙයි user හිතන්නේ. ක්‍රියාත්මක කිරීමේදීතර dry, don't repeat yourself. කෝඩ් එක copy paste කරන්න එපා කියන එක. එකම දේ තෙන් දෙකක තිබ්බොත් එකක් වෙනස් කරද්දී අනිත් එක අමතක වෙන්න පුළුවන්. සහ YAGNI UN gonna need it. ඒකත් වැදගත්. දැන්ම ඕන නැති දෙයක් සමහර විට පස්සේ ඕන වෙයි කියලා ලියන්න එපා. අනවශ්‍ය විදිහට කෝඩ් එක සංකීර්ණ වෙනවා විතරයි. abstraction වැළඳ ගන්න එක embrace abstraction. අලුතෙන් රෝද හදන්න යන්න එපා. DRIW don't reinvent the wheel කියන ඒවාත් තියෙනවා. ඒ වගේම එක කාර්යයක් හරියට කරන කෝඩ් ලියන්න කෝඩ් ලියනවට වඩා ඩිබගින් අමාරුයි කියලා මතක තියාගන්න. ඒක නම් සහතික ඇත්ත. සහ අර කයිසන් සංකල්පය. ඒ කියලා කෝඩ් එකක් අතක ගත්තම ඒක තිබුණට වඩා පොඩ්ඩක් හරි හොඳ කරලා තියලා යන එක. නිරන්තර දියුණුව. ඒක හොඳ ආකල්පයක්. අන්තිමට කර්මාන්තයේ භාවිකයන් ටික ගැනත් කියලා තිබ්බ නේද? යුනිට් ටෙස්ටිං. ඔව්. කෝඩ් එකේ පොඩිම කැලි හරියට වැඩද කියලා බලන එක. කෝඩ් ක්වොලිටි කියවන්න ලේසි, මේන්ටේන් කරන්න ලේසි කෝඩ් ලියන එක. කෝඩ් රිවිව් වෙන කෙනෙක් ලවා කෝඩ් එක චෙක් කරගන්න එක. ඒකත් හරිම වැදගත් ක්වොලිටි එකට version controlling, Git වගේ සිස්ටම් එකක් පාවිච්චි කරන එක. කොලැබොරේෂන් වලට සහ වෙනස්කම් චෙක් කරන්න අත්‍යවශ්‍යයි නේද? අනිවාර්යයෙන්ම. සහ continuous integration CI කෝඩ් changes ටික automate කරලා එකතු කරලා ටෙස්ට් කරන එක. මේ ඔක්කොම එකතු වුණාම තමයි හොඳ quality software එක හැදෙන්නේ. හරියටම හරි. එහෙමනම් අද අපි SE3040 පළමු දේශනේ තිබුණු ගොඩක් දේවල් ගැන කතා කරා. පාඨමාලාවේ ආරමුණු, තාක්ෂණයන්, ඇගීම්, solid මූලධර්ම සහ අනිත් හොඳ practices ගැන. හිතන මේකෙන් හොඳ දලාදාසක් ලැබෙන්නේ නැති කියන. ඔව්. අවසාන වශයෙන් පොඩක් හිතන්න දෙයක් විදිහට අපි අර කතා කරපු කයිසෙන් එහෙම නැත්නම් හමුවාට වඩා හොඳින් තබා යාම කේද පුංචි අදහස. කණ්ඩායමක් විදිහට වැඩ කරද්දී හැමෝම ඒ විදිහට හිතුවොත් ඒක ව්‍යාපෘතියක පොඩි පොඩි තැන්වල ඉඳන් ලොකු තැන්වලට වෙනකම් සමස්ත ගුණාත්මක භාවයට වගේම කණ්ඩායම් හැඟීමටත් කොයිතරම් ලොකු ධනාත්මක බලපෑමක් ඇති කරන්න පුරුවන් වෙයිද කියන එක.